බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာ වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุรามีเรมัจเจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิමේ වෙලාවේදී නිහාලිතානගේ මහත්මයා ඇතුළු කොට ඇති පින්වත් ඔබ හැම දෙනාම අද ස්කොට්ලන්ත බෞද්ධ විහාරස්ථානයේට පැමිණිලා ජාතික වැඩක් කරන්න යන වෙලාවේදී ඒ හැම දෙයකටම කලින් උතුම් තෙරුවන්ගේ ආශිර්වාදයේ මැද ඒ දේවල් වෙන්න ඕන කියන හැඟීමෙන් යුක්තව තමයි අද තමන්ගේ පන්සලට අද හැමෝම පැමිණෙන්න ඉදිරි ඉතින් ඒ අනුව බොහොම ලස්සනට ගිරන් පස්තික හදලා පහන් පූජාවන් මල් පූජාවන් සිද්ධ කරලා මේ ආශිර්වාදයන් සිද්ධ කරගන්න. ඒක තමයි අපේ ලංකාවේ ස්වභාවය, ලංකාවේ ක්‍රමය. ඕනම වැඩක් කරනකොට ඒක ජාතික වැඩක් වෙන්න පුළුවන්, ආගමික වැඩක් වෙන්න පුළුවන්, මලකයක් වෙන්න පුළුවන්. ඕනම දෙයක් තිබුණත් මොන දේ තිබුණත් තෙරුවන් මූලික කරගෙන තමයි කටයුතු කරන්නේ. ඒක අපේ බෞද්ධ ක්‍රමය. පොතක් ලිව්වත් එකටම නමෝ තස්ස භගවතු වරහතෝ කියලා තමයි පටන් ගන්නෙ. හැම එකක්ම එහෙම. ඉතින් ඒ අනුව තමයි අපේ නව වසරක් ලබන වෙලාවේදී ඒ කටයුතු තෙරුවන්ගේ ආශිර්වාදයේ මැද තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ කරන්නේ තාම වටින දෙයක්. තමන්ගේ රටේ සංස්කෘතියට අදාළ ඒ ජන පීඩා අභාවයට යන දේවල් මුල් කරගෙන සංස්කෘතික සංදර්ශනයක් සහිත විශාල කැපකිරීමක් කරලා විශාල ධන පරිත්‍යාගයන්, ශ්‍රම පරිත්‍යාගයන්, කාලමය පරිත්‍යාගයන්, බුද්ධිමය පරිත්‍යාගයන් කරලා තමයි මේ කටයුත්තක් කරන්නේ. ඉතින් ඒ කරන වැඩේ සාර්ථක වෙන්න ඕන. ඉතින් ඒ සාර්ථකත්වය ලබා ගන්න තෙරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය පින්වත් ඔබ හැමෝටම ලබන්නට යෝග්‍යයන් වෙත්තා. මේ විහාරස්ථානය වෙනුවෙන් මූලික ආරම්භයේ ධර්ම මේ ඉන්න හැමෝම මේ පන්සලේ වෙනුවෙන් කටයුතු කරන, පන්සල මුල් කරගෙන වැඩ කරන, පන්සලේ දියුණුව අපේක්ෂා කරන පින්නතුන්. ඉතින් පන්සලක් වශයෙන් අපේ නායක හාමුදුරුව අපිට අනුශාසනා කරලා තිබෙන නායක හාමුදුරුව වඩිනකන් අපි මෙතන මම කටයුතු කරගෙන යනවා. ඉතින් අපිට අනුශාසනා කරලා තිබෙන්නේ හැම දිනාටම එක හා සමානව කටයුතු කරන්න කියන දේ. එතකොට ඒ නායක හාමුදුරුවන් මතක් කරපු දේන් තොරව අපි කටයුතු කරන්නේ අපිට මේ ඉන්න හැම මිනිසෙක්ම හැම කෙනෙක්ම අපිට එක හා සමානව අපි ලිංගතුකමෙන් ආශ්‍රය කරන, අපිට සලකන, අපේම දායකයෝ තමයි ඉන්න හැමෝම. ඒ නිසා ගමක් ගත්තන් පස්සේ ගමක ඕන තරම් දැන් මං ඉන්නේ කඩවත මාවර මණ්ඩියේ. ඉතින් මාවර මණ්ඩියේ ගමේ අපේ සමන්ජිර මහත්මියමත් දන්නවා අවුරුදු 4-5 තියෙනවා. එකම ගමේ අන්දරේ දහම් පාසල එකක් තියෙනවා. දිගටි දහම් පාසල සිංගිති ළමයිගේ තව එකක් තියෙනවා. ඊළඟට මේ එක එක පැතිවල එක එක අවුරුදු උත්සව තියෙනවා. ඉතින් ඒක එකත් එකකින්
මේ හොඳක් තියෙනවා. එතකොට දැන් ලංකාවේ ඉන්න ළමයෙකුට නම් ලංකාවේ ඉන්න ළමයෙකුට මේ අවුරුදු 10කට 15කට යන්න පුළුවන්. නේද? බෑග් වෝග ගන්න පුළුවන් නේ. හරියට දැන් බැලුම් පුම්බණෙක් කරා නම් මේ අවුරුදු 10 විතර බැලුම් පුම්බනවා. එතකොට මේ ඉන්න කට්ටිය එකක් මේ දෙකක් විතර තියෙනකොට එකක අර අපේ මේ දෙකක් තියෙනකොට දෙකට මොනවද ගිහිල්ලා ඒ තරඟ වලට ඉදිරියපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක හැම එකේම හොඳ පැත්තකුත් තියෙනවා. ඉතින් අපි හැම වෙලාවම ධනාත්මක පැත්ත තමයි අපි ගන්න ඕන බලන්න ඕන. ඒ වුණාම අපිට වැඩ කරන්න ලේසි. නිසා වැඩක් කරනකොට බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කරන්නේ ඒ වැඩේ ධර්මයක පිහිට අපි කරන්න ඕන. ඒ කරනකොට අපිට කරන වැඩේ කවදාවත් අපෙන් ගිලිහින්නේ ඒක අසාර්ථක වෙන්නේ නැහැ. මේ වැඩක් කරනකොට බුදුහාමුදුරුවෝ අපිට අනුශාසනා කරනවා එකටම බලන්න ඕන මම මේ කරන වැඩේ දහමට ගැලපෙනවද? මම මේ කරන වැඩේ ලෝක ව්‍යවහාරයට ගැලපෙනවද? මම මේ කරන වැඩේ මගේ මනසට එකඟයිද? එතකොට තමන්ගේ මනසට එකඟ නම් ධර්මයට එකඟ නම් එතකොට ව්‍යවහාර ලෝකෙට එකඟ නම් ව්‍යවහාර ලෝක පවතින තත්ත්වයක් තියෙනවනේ. ඒ පවතින තත්ත්වයටත් ගැලපෙන්න ඕන කරන වැඩේ. එතකොට එහෙමනම් තමයි මේ වැඩේ අපි සාර්ථක වැඩක් කියලා කියන්නේ. ඒකට අපි කියනවා අධිපති ධර්ම කියලා. අත්තාධිපතිය, ලෝකාධිපතිය, ධම්මාධිපතිය කියලා. මොන වැඩේ කරන්න ගියත් බලන්න ඕන මේ කරන වැඩේ ඒක ජාතික වැඩක් වෙන්න පුළුවන්, ආගමික වැඩක් වෙන්න පුළුවන්, වෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. මොන වැඩේ කරන්න ගියත් බෞද්ධයෙක් විදියට හිතන්න ඕන දෙයක් තමයි මේ කරන වැඩේ ධර්මානුකූලව දහමට ගැලපෙනවද? මේ කරන වැඩේ ලෝක ව්‍යවහාරයට ගැලපෙනවද? මේ කරන වැඩේ තමන්ගේ මනසට ගැලපෙන මේ තැන් තුනටම වදයක් නැත්තම් ඒ කරන වැඩේ හොඳ වැඩක්. නම් ඒ තුන් තැනටම ගැටලුවක් නැති කටයුත්තක් ධර්මයක පිහිටා කරන වැඩක් විදියට තමයි බුදුදහම තුල අපි අගය කරවන ලබන්නේ. ඔබ සමාජයේ ගොඩාක් වැඩ කරන ඇත්තෝ, උසා ගොඩාක් කැපකිරීම කරන ඇත්තෝ, ගොඩාක් මිනිස්සු සතුටු කරන්න වැඩ කරන ඇත්තෝ. ඒ වෙනුවෙන් විශාල කැපවීමක් කරනවා. කාලය, ශ්‍රමය, ධනය, බුද්ධිය විශාල කැපකිරීමක් මේ වගේ රටක ඒවා කැප කරන්නේ මේ යම් බඳු අපේ සංස්කෘතිය තුළ ජීවත් වෙන මිනිස්සු සන්තෝෂමත් කරන්න. ඉතින් ඒ කරන වැඩක් කලන් පස්සේ වැඩේට අදාළ සතුට තියෙන්න ඕන. ඒ සතුට සාමිස සතුට, නිරාමිස සතුට කියලා අපි කියනවා. ආධ්‍යාත්මික ලබන්න පුළුවන් සතුට, වගේම ලෞකික ජීවිතය ලබන්න පුළුවන් සතුට තියෙනවා. එහෙනම් ලෞකික වැඩක් කළාම ඒකට අදාළ මානසික සුවයක්, සැනසෙල්ලක් තියෙන්න ඕන. ඒ සැනසෙල්ලදායක සුවේ මනසකින් යුක්ත වැඩක් කරන්න නම් අර මං කියපු තැන හිතගෙන වැඩක් කරන්න ඕන. ආන්නෙම වැඩක් කළාම අපිට ඒ වැඩේ තුළ ගොඩාක් සතුටු වෙන්න පුළුවන්. මිනිස්සු සතුටු වෙනවා, පන්සල සතුටු වෙනවා, එනෑත්තු සතුටු වෙනවා, ආරාධිතාමුතු සතුටු වෙනවා, හැමෝම සතුටු වෙනවා. දකින හැමෝම ඒ වගේම අන්තර්ජාලයක මොකක් කර දැම්මත් ඒගොල්ලෝ පවා ඒකට දැකලා සන්තෝෂමත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි නිහාරිතානගේ මහත්මයා මුල් වෙලා මේ කරන වැඩේට අපි ආශිර්වාද කරනවා. සැබවින්ම උතුම් බුදුහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාවෙන්, ධර්ම රත්නයේ පිහිට ආරක්ෂාවෙන්, සංඝ රත්නයේ පිහිට ආරක්ෂාවෙන්, දලදා හාමුදුරුවෝ, ජයශ්‍රී විජයශ්‍රී බෝ හාමුදුරුවෝ සීපාද පත්මේ අතුරු කොට ඇති සරණමාලී මහා සෑ රජුන්ගේ අනුභවය තුලින් සතරවරන් දෙවියන්, ගම්භාර දිව්‍ය රාජයාණන්, ආර්ය ශ්‍රී සුමන සමන් දෙවියන් ප්‍රමුඛ කොටගත් සියලු දෙවියන්ගේ දේවාශිර්වාද සම්පත්තිය තුලින් මේ වගේම පින්වත් ඔබ මේ ඉන්න හැමෝම එකතු වෙලා අපි දැක්ක ගිය අවුරුද්දේ කටින මහා පින්කම ඉතාම ලස්සනට හැමෝම එකතු වෙලා සංවිධානය කරලා ඒ මහා පින්කමක් ගරුක කුසල කර්මයක් කරන පින්කමක් අපිත් මුල් වෙලා ඒ කටයුතු වල කළා. ඉතින් මේ මුළු පන්සලම පේන්ට් කළා. මේ හැම දෙයක්ම කට්ටිය එකතු වෙලා ඒ වැඩ කටයුතු කරලා පින් කුසල කරගත්තා. ඒ කරපු පින්කම්ද අපි සිහි කැඳවීම කරනවා. ඒ සිහි කැඳවීම කරන්නේ මේ කරන වැඩ කටයුතු වලට එයත් අන්න තවත් මානසික ශක්තියක් ඇති කරගෙන ඔබතුමන් ඇතුළු මේ කණ්ඩායම හිතන පතන හැම කටයුත්තක්ම ධර්මයක පිහිටා කරන්නා වූ සියලුම වැඩ කටයුතු ටික මනවින් සඵල කරගන්නට සැබවින්ම තෙරුවන්ගේ ආශිර්වාදය නිතින්ම ලැබෙනවා. මේ කරන හැම හෙට පැවැත්වෙන ජන කීඩා, සංස්කෘතික සංදර්ශනයේ
ඇතුළු කොට ඇති බුදුමන් ඇතුළු කොට ඇති මේ හැමෝම සැලසුම් කළ හැම කටයුත්තක්ම හිතනවටත් පතනවටත් වඩා ඉහළින් සඵල කරගන්නට උතුම් රත්නත්‍රයේ පිහිටම ලැබේවා. දෙවියන්ගේ දිවාශිර්වාදයම ලැබේවා. සියලු කටයුතු ජයෙන් ජයම වේවා කියන පැතුම් ඇති කරගෙන අපි උතුම් සම්බුද්ධ වන්දනාව සහිතව උතුම් ජයපිරිත් දේශනාව පින්නත් ඔබට දේශනා කරනවා. සද්ධා ගෞරවයෙන් පිරිත් ශ්‍රවණය කරන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති. සත්තාදීව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදම් චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදායස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා පත්තෝ සබ්බං ඤුතං සත්තා වන්දිතං බෝධිපාදපං ඉමේති මහා බෝධි ලෝකනාතේන පූජිතාහම් පිති නමස්සාමි බෝධි රාජා නමත්තු තේ ගනසාරප්පදිත්තේන දීපේන තමදං සිනාති ලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුතං පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පොප්පං මිලායාති යතයි ධම්මේ කායෝ තතයාති විනාශ භාවං අදිවාසීතුනෝ බන්ති පානීයං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගං ආතුමුත්තම ආදිවාසීතුනෝ බන්ති ගිලාන පච්චයං ඉමං අනුකම්පං
උපාදාය පටිගංහාතෝ මුත්තම අදිවාසීතුනෝ බන්ති සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පටිගංහාතු මුත්තම තිලෝක තිලක වූ මාගේ බුදුරජාණන් වහන්සේ විතරාගී වූ මහා මුනීන්ද්‍රයන් වහන්සේ මුළු ලොවට අධිපති නරසිෂ්ඨයන් වහන්සේ ඔබ වහන්සේට ගිලන්පස වැළඳීම පිණිස ආරාධනා කරමි. සාදු සාදු සාදු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත කය වචන යන තුන්දොරින් සිදුනා වූ සියලු දෝෂයනට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා. දෙවනුවද මට සමාව ලැබේවා. තෙවනුවද මට සමාව ලැබේවා. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතෝ සබ්බ දුක්ඛා පමුංචතු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඊතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛම් විනාස්සතෝ. ඊතේන සච්ච වජ්ජේන සබ්බ වයෝ විනාස්සතු. ඊතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනාස්සතු. සිරිදිති මති තේජෝ ජය සිද්ධි මහිද්ධි මහා ගුණං අපරිමිත පුඤ්ඤාදි කාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දත්තින්ස මහා පුරිස ලක්ඛනානුභාවේන අසීත්‍යනු ව්‍යංජන ලක්ඛනානුභාවේන අට්ඨුත්තර සත මංගල ලක්ඛනානු භාවේන කබ්බන්න රංස්‍යානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානු
භාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉත්‍යානුභාවේන බලානුභාවේන ඤෙය්‍ය ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාවේන නවලෝකුත්තර ධම්මානුභාවේන අට්ඨංගික මග්ගානුභාවේන අට්ඨ සමාපත්ත්‍යානුභාවේන කල විඤ්ඤානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සබ්බ පාරමිතානුභාවේන රතනත්‍රය සරණානුභාවේන තුයං සබ්බ රෝග ශෝක උපද්දව දුක්ඛ දෝමනස්සුපායාසා විනාසන්තෝ සබ්බ සංකප්පා තුයං සමිජ්ජන්තෝ දීඝායුකෝ හෝතු සතවස්ස ජීවේන සමංගිකෝ හෝතු සබ්බදාකාස පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්කක දේවතා සදාතුම්මේ අනුරක්කන්තු සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මස්කන්ධානුභාවේන පිටකත්ථයානුභාවේන ජින ශාවකානුභාවේන සබ්බේති රෝගා සබ්බේති භයා සබ්බේති අන්තරායා සබ්බේති උපද්දවා සබ්බේති දුන්නිමිත්තා සබ්බේති අවමංගලා විනාසන්තෝ ආයුවඩ්ඩකෝ ධනවඩ්ඩකෝ සිරිවඩ්ඩකෝ යසවඩ්ඩකෝ බලවඩ්ඩකෝ වන්නවඩ්ඩකෝ සුඛවඩ්ඩකෝ තු සබ්බදා දුක්ඛ රෝග භයාවිරාසෝකා සබ්බී උපද්දවානේකාන්තරායාපි විනාසන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සෝත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝ ච භෝගං උද්ධීච යසවා සතවස්සාච ආයුච ජීව සිද්ධි භවන්තු තේන සච්ච වජ්ජේන දීවාරක්කන්තු සබ්බදායේතේන සච්ච වජ්ජේන දීවාරක්කන්තු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන දීවාරක්කන්තු සබ්බදා රාජතෝ වාචෝරතෝ වා මනුස්සතෝ වා මනුස්සතෝ වා අග්ගිතෝ වා උදකතෝ වා පිසාචතෝ වා
කානුකතෝ වා කණ්ඨකතෝ වා නක්ඛත්තතෝ වා ජනපද රෝගතෝ වා අසද්ධම්මතෝ වා සම්දිට්ඨිතෝ වා සත්පුරිසතෝ වා චණ්ඩහත්ති අස්සනික ගුණ කුක්කුර අයිවිච්චික මනිසප්පදීපේ අච්ච තරච්ච සූකර මහිස යාක්ක රක්ක සාදීහි නානා භයතු වානානා රෝගතෝ වානානා උපද්දවතෝ වා ආරක්කං ගන්නන්තු ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤ